අසයින්මන්ට් එක. එතකොට සෙකන්ඩ් අසයින්මන්ට් එකේ අපිට හදන්න තියෙනවා ලිටරචර් රිවිව් එකක්. ඒ ගැන පොඩි එක්ස්ප්ලනේෂන් වීඩියෝ එකක් ගේන්න හිතුවා. මොකද ඒක මං හිතන්නේ ඔයගොල්ලන්ට සපෝට් එකක් වෙයි කියලා මම හිතනවා. හරිද? එතකොට මම මේක කතා කරනවා පොයින්ට් 10කින්. සහ මේක මං කියන්න ඕනේ මේක ඕන වෙලාවක ඇමෙන්ඩඩ් වෙන්න පුළුවන්. කියන්නේ සමහරක් වෙලාවට මම තේරුම් ගත්ත දේවලුයි සර්ලත් එක කතා වෙද්දී එන යම් යම් තැන්වලදී වෙනස් වෙන්න පුළුවන්. ඒක මුලින්ම කියන්න ඕන. සහ මට අවබෝධ වෙච්ච විදිහට මම ඔයගොල්ලන්ට මේක මේ ෂෙයා කරගන්න ඔයගොල්ලොත් එක්ක. හරිද? එතකොට මෙතනදී මුලින්ම කියන්න ඕන මේ අපි ලියන ටයිප් කිහිපයක් තියෙනවා මේ ලිටරචර් රිවිව් එක. හරිද? එතකොට මෙතනදී තියෙනවා මෙන්න මේ ස්ලයිඩ් එකට ආවහම මෙන්න මේ ස්ලයිඩ් එක. මෙන්න මේ කර්නොලොජිකල් කියන එකයි, තීමැටික් කියන එකයි, සිස්ටමැටික් LR එකයි, ස්කෝපින් රිවිව් එකයි. මෙතන තව එකක් එන්න ඕන. ඒක තමයි නැරටිව් එක. නැරටිව් රිවිව් එකෙන් ලියන එක. හරිද? එතකොට මෙතන මම හිතන්නේ නැරටිව් රිවිව් එක දැම්මේ නැත්තේ. නැරටිව් රිවිව් එකෙන් කරොත් සාමාන්‍යයෙන් අපි ඒක යූස් කරන්නේ ක්වොලිටේටිව් ඩේටා. ඒ කියන්නේ නැරටිව් රිවිව් එක බේස් කරගෙන අපි රිසර්ච් එක ලියනවා නම් එතනදී අපි ගන්නේ ක්වොලිටේටිව් ඩේටා. එතකොට ක්වොලිටේටිව් ඩේටා වල තියෙන එක ගැටලුවක් තමයි එකක් සමහරක් වෙලාවට මේ රියලබිලිටි එක අඩුයි සහ ගොඩක් ඒවා සබ්ජෙක්ටිව්. එතකොට මෙතනදී මම මැඩම් එක කතා කරාට පස්සේ සහ ලෙක්චර් එකේ අහන් හිටපු එකෙන් මට තේරිච්ච දේ තමයි එතන ඒගොල්ලෝ කියන්නේ ගන්න කියලා මෙන්න මේ කියන සිස්ටමැටික් SLR එක. මම SLR කියලා කියන්නේ සිස්ටමැටික් ලිටරචර් රිවිව් මේ කෙටියෙන් කියන්නේ. එතකොට මේ ඒක තමයි යූස් කරන්න කියලා කිව්වේ. මම ඇහුවා එතකොට එහෙම මේ මොනවාද නැරටිව් එකෙන් නැතුව ඇයි සිස්ටමැටික් එකෙන් ලියන්න ඕන කියන එක ඇහුවට පස්සේ කිව්වේ මේ අරක සෝෂලි සාමාන්‍යයෙන් ඇක්සෙප්ටබල් සිටුේෂන් එකක් තියෙනවා සිස්ටමැටික් එකේ. ඒතර බහුතර පිළිගැනීම සහ නැරටිව් එක ගන්න නැති වෙන්න හේතුව සබ්ජෙක්ටිව් කියන කතන්දරේ. සාමාන්‍යයෙන් ඔය ගොඩක් මේ මොනවද රිලයබිලිටි එක අඩුයි කියලා කියන්නේ නැරටිව් රිවිව්ස් වල ගොඩක් අපිට ගත්තත් වෙන්නේ බ්ලොග් ස්පොට්. එතකොට බ්ලොග් ස්පොට් වල තියෙන මෙතඩොලොජි සෙක්ෂන් එකක් නැහැ සමහරක් වෙලාවට. ඒ වල මෙතඩොලොජි සෙක්ෂන් එකක් නැහැ සහ ඒක ප්‍රූනා කියලා ගොඩක් කියන්න බෑ. එතකොට තව එකක් එතනදී කිව්වා ඔය සමහරක් වෙලාවට ඔය ඔය view එකෙන් ලියද්දී ඒක සමහරක් වෙලාවට ඒක න ගාබේජ් දේවල් දාලා ලියන්නත් පුළුවන්. ඒක මං හිතන්නේ ඔයගොල්ලෝ වොයිස් එක අහද්දි සර් කියන එක තේරෙන්නේ නැති. එතන එහෙම කියන්න හේතුව සමහරක් වෙලාවට දැන් ඒ කෙනා එක පැත්තකට විතරක් සීමා වෙලා ලියනවා. පොදු පිළිගැනීමක් නැහැ. එතකොට අර ඒ විදිහට ගත්තාම ඔය සිස්ටමැටික් රිවිව් එක තමයි ෆයිනලි අපිට රෙකමන්ඩ් කරන්නේ මේ අසයින්මන්ට් එක කරන්න. සරලව කිව්වොත් ඒක. හරිද? එතකොට නිකන් මං ඔයාලට දැන් පටන් ගන්න කලින් මේක නිකන් දල වශයෙන් උදාහරණයක් විදිහට ඔයාලට කියන්න ගියොත් හරි. අපි බලමුකෝ. නිකමට හිතන්න අපි සර්ගත උදාහරණයක් මම ඔයාලට කියන්නම්. දැන් සාමාන්‍යයෙන් රිසර්ච් එකක් කරද්දී අපිට මොකක් හරි ප්‍රොබ්ලම් එකක් තියෙනවා. රිසර්ච් ප්‍රොබ්ලම් එකක් තියෙනවා. එතකොට එතනදී COVID-19 සිටුේෂන් එක තමයි සර් ගත්තේ. එතකොට COVID-19 සිටුේෂන් එක ගත්තේ COVID-19 කියන වෛරස් එක ආවා. එතකොට ඒක ආවට පස්සේ ඕල්රෙඩි ඒගොල්ලෝ හොයාගෙන මේ කියන්නේ ඇවිල්ලා සාමාන්‍යයෙන් ගොඩ කාලයක් යන්න කලින් ඒගොල්ලෝ අඳුරගත්ත මේක සාක් කැටගරි එකේ වෛරස් එකක් කියන එක අඳුරගත්තා. මම මේ නිකන් ඔයාලට උදාහරණයක් කියන්නේ. ප්‍රශ්නේ තියෙන්නේ ඔය ප්‍රොබ්ලම් එක ඩේ බයි ඩේ ඉන්ක්‍රීස් වෙන්න ගත්තා. එතකොට සාමාන්‍යයෙන් ඩෙත් රේට් එක වැඩි වෙනවා. ඩෙත් රේට් එක වැඩි වෙන දැන් ඔතන ඔන්න සෝෂලි හැම කෙනෙක්ටම ප්‍රොබ්ලම් එකක් ආවා. මේකට මොකක් හරි අපි විසඳුමක් හොයන්න ඕන කියලා. ඔන්න ඔතනදී තමයි රිසර්චර්ස්ලා ඔය බෑග්ග්‍රවුන්ඩ් රිවිව් එක කරන්න පටන් ගත්තේ ඔන්න ඔය කියන COVID-19 සිටුේෂන්. ඊට පස්සේනේ ඔය මොකද්ද මොනවාද ආවා කියන්නේ ෆයිසර් එක ආවා එක එන්නත් වගේක් ආවා. එතකොට අර ප්‍රශ්නේ තියෙන්නේ පවතින නොලෙජ් එකේ ගැප් එකක් ඇති වෙච්ච ගමන් ඒ ගැප් එක ඩේ බයි ඩේ ඉන්ක්‍රීස් වෙන්න මෙන්න මේ කියන විදිහ මේ රිසර්චර්ස් ලෝකෙට බිහි වෙනවා. ඒ වගේ සිද්ධියක් තමයි කිව්වේ. හරිද? මම මේ සර් කිව්ව ටිකම කියන්නේ. එතකොට දැන් මෙතනදී ඔය බෑග්ග්‍රවුන්ඩ් රිවිව් එක ලියනවා කියන එක වෙන්නේ අර තීන ගැප් එකට අනුව අපි මොකක් හරි සොලියුෂන් එකක් හොයන්න. එතකොට දැන් මෙතනදී කරන්නත් ඕනේ එහෙම එකක්. එතකොට දැන් මොනවාද
කොවිඩ්-19 කියන එක පැත්තෙන් ගන්න එපා. දැන් අපේ අපිට තියෙන මේ සබ්ජෙක්ට් ස්කෝප් එකක් තියෙනවනේ. එතකොට මේ ඒ විදිහට තමයි අපි මේක ලියන්න ගන්නවා. එතකොට මම හිතනවා දැන් දැනට වඩ නිකන් දල අයිඩියා එකක් යන්නේ. දැන් අපි ලියන්න ඕන මොකකින්ද? එතකොට අපි තේරුම් ගත්ත සිස්ටමැටික් SLR එකෙන් තමයි අපි ලියන්නේ. ඊළඟට සාමාන්‍යයෙන් ප්‍රොබ්ලම් එකක් අයිඩෙන්ටිෆිකේෂන් එකක් කරගන්න නම් මොකද්ද බේසිකලි තියෙන්නේ? එතකොට බේසිකලි සාමාන්‍යයෙන් තියෙන්න ඕන ගැප් එකක්. නොලෙජ් එකේ ගැප් එකක් තියෙන තැනක් හොයාගන්න ඕනේ. එතකොට මේ ගැප් එක හොයාගන්න විදිහ දැන් අපි ඉස්සරහට කතා කරගෙන යද්දි අපිට යූස් කරන්න පුළුවන්. දැනට ඒ ටික දැනට ඔළුවේ දාගන්න. හරිද? එතකොට මේකේදී මුලින්ම කියන්න ඕන මේක මේ අපිට දැන් මේක ලියන්න අපිට ගොඩක්ම යූස්ෆුල් වෙන වෙබ්සයිට් මේ කියන්නේ හෙල්ප්ෆුල් වෙන මේකක් තමයි මේ Prisma කියන මේ එක. Prisma කියන්නේ preferred reporting items for systematic review and meta analysis. හරිද? එහෙම එකක් තමයි එතනින් කියන්නේ preferred reporting items for systematic review and meta analysis කියන එක තමයි ඔන්න ඕකෙන් කියන්නේ. හරිද? එතකොට ඒක මත තමයි ඔය අපි රිව්‍යු එක කියන එක ලියන්න ගන්නෙ. එතකොට එතනින් තියෙනවා මේගොල්ලෝ අපිට අපි යංකෝ චුට්ටක් මේ අපිට දාලා තිබුණ සපෝටිව් ඩොකියුමන්ට් එක. හරිද? මෙන්න මේක. දැන් මේක ලියද්දී මං හිතන්නේ ඔයගොල්ලෝ ගොඩක් යන්න ඇති මේ රෙෆරන්ස් මැනේජ්මන්ට් සොෆ්ට්වෙයාර් මේ අර අපේ කවුද ප්‍රියසංශ කරපු මේ ලෙක්චර් එකේ ඒ කට්ටිය කියපු එක මෙන්න මේ දාලා තිනවා මේ රෙෆරන්ස් මැනේජ්මන්ට් සොෆ්ට්වෙයාර් දෙක ඉන්ස්ටෝල් කරගන්නේ කොහොමද? එතකොට මේ YouTube වීඩියෝස් කීපයක් තියෙනවා. ඒක බලලා මුලින්ම කරන්න ඕන ඔය සොටරෝ එකයි මෙන්ඩලි කියන සොෆ්ට්වෙයාර් දෙක දාගන්න ඕන. එතකොට මේ සොෆ්ට්වෙයාර් දෙක දාගෙන තමයි අපි වැඩේ ඉස්සරහට අරගෙන යන්නේ. එතකොට මුලින්ම කියන්න තියෙනවා එතකොට මුලින්ම අපිට එතන සර් එක තැනකදී මෙන්ෂන් කරා මේ පුළුවන් නම් නිකන් හිතන්න අපේ කවුරු හරි යාළුවෙක් හරි අපි අඳුරන පවුල කෙනෙක් හරි මොකක් හරි පිට රටක යුනිවර්සිටි එකක මොකක් හරි PhD එකක් හරි මොකක් හරි ඒ මට්ටමේ ලෙවල් එකක කෙනෙක් ඉන්නවා නම් අපිට ඩේටාබේස් එක ඇක්සස් කරන්න ලේසියි. ඒ කියන්නේ ඒගොල්ලොන්ගෙන් ඇක්සස් එක අරගෙන අපිට ඩේටාබේස් රිවිව් කරන්න ඒකට අදාළ ආටිකල්ස් තියෙන ඒවා ඩවුන්ලෝඩ් කරගන්න ඒ වගේ යූස්ෆුල් දේවල් ටිකක් කරගන්න පුළුවන්. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ දැන් ශ්‍රී ලංකන් කන්ටෙක්ස් එකෙන් ගත්තොත් ලංකාවේ ගොඩක් තියෙන ඩේටාබේස් ඇක්සස් තියෙන දැන් අපේ යුනිවර්සිටි එකට නැහැ කියලා කිව්වා. ඉතින් අර වගේ අයිඩියා එකක් ගන්න පුළුවන් නම් ඩේටාබේස් එක ඇබිලිටි එක තියෙනවා නම් ඒක අපිට ගන්න පුළුවන් මේ ඩේටාබේස් එකක් යූස් කරගන්න විදිහට මේ අපේ රිසර්ච් එක පටන් ගන්න. එතකොට ඩේටාබේස් වල එතනත් පොඩි කතන්දරයක් තියෙනවා. දැන් අපිට ගන්න විදිහක් නැහැම කියලා හිතන්නකෝ. දැන් මේ වීඩියෝ එක බලලා කෙනෙක්ට දැන් හිතන්න එහෙම කන්ටැක්ට් එකක් කරගන්න විදිහක් නැහැ. එතකොට සර් මෙන්න මෙතනදී අපිට මෙන්ෂන් කරනවා Google Scholar එකයි ලෙන්ස් ORG එකයි. එතකොට මේක ෆ්‍රීලි අවైలබල්. එතකොට මේකෙන් අපිට අපේ වාසනාවට සරුත් කිව්වෙම මේ ගන්න පුළුවන් ෆ්‍රී අපිට අවශ්‍ය ලෙක්චර් රිසර්ච් පබ්ලික් කරපුවා ඊළඟට ආටිකල් පබ්ලික් කරපුවා අන්න එහෙම අපිට මෙතන පොඩි chance එකක් තියෙනවා මෙන්න මේ සර්චින් එන්ජින් දෙක through අපේ වැඩේ කරගන්න. මම කියන්නේ ඔප්ෂනල්. අරක ඔප්ෂනල් හොඳද? අපිට කෙනෙක් එක්ක කන්ටැක්ට් වෙලා එහෙම ඩේටාබේස් දෙයක මොන හරි තොරතුරු ගන්න පුළුවන් නම් වඩා හොඳයි. නැත්තම් අපිට මේක මේ විදිහට කරන්න පුළුවන්. හරිද? එතකොට ඒක කියන්න ඕන. ඊළඟට මේ දෙකම ඔය කියන Google Scholar එකයි Lens ORG කියන එකයි දෙකම සර්චින් එන්ජින් ඒ දෙකෙන් පබ්ලික් කරපු රිසර්ච් සහ ඔය රිසර්ච් ගැප් අයිඩෙන්ටිෆයි කරගන්න ඒ ඔක්කොම තියෙන සර්චින් එන්ජින් දෙයක් තමයි මම කිව්ව දෙක. ඊළඟට මම හිතන්නේ ඔයාලට ඕක ඔය දෙක ගැන දැනුවත් වෙන්න ඕන. එතකොට මෙන්න මේ කියන වීඩියෝස් දෙක බලලා මේ සොටෙරෝ එකයි මෙන්ඩලි කියන සොෆ්ට්වෙයාර් දෙක දාගන්න. ඒක රෙෆරන්ස් මේ රෙෆරන්ස් මැනේජ්මන්ට් මේ සොෆ්ට්වෙයාර් දෙක ඉන්ස්ටෝල් කරගන්න එක දාගෙන තියෙන්නේ. ඔය ෆයිනලි අපේ අවුට්පුට් එක ගන්න ඔන්න ඔය සොෆ්ට්වෙයාර් දෙක through තමයි අපි වැඩේ කරන්න ඕන. පැහැදිලිද? එතකොට මේ හොඳම දේ මෙහෙමයි සාමාන්‍යයෙන් අපි දැන් ගන්නවනේ මේ කිව්වනේ Google Scholar එකයි Lens ORG එකේ ගන්නවා කියලා. එතකොට එතනදී අපිට කිව්ව දෙයක් තමයි මේකේ නෝම් එකක් තියෙනවා. ඒ නෝම් එක තමයි සාමාන්‍යයෙන් අපේ ආටිකල් එකක් ලියනවා නම් එතකොට ගන්න ඕන ඩේටාබේස් දෙකක රිසෝස්. ඒක තමයි සර් අපිට මෙතනදී Google Scholar එකයි ඊළඟට Lens ORG කියන සොෆ්ට්වෙයාර් මේ සර්චින් එන්ජින් දෙකක් දීලා තියෙනවා.
ඒ කියන්නේ දැන් අපි පිටරටක අපිට සපෝට් එක ගන්නවා නම් එතනත් පොඩි කේස් එකක් තියෙනවා. එහෙම පිටරටින් කෙනෙක්ගෙන් ගන්නවා නම් ඒ ඩේටාබේස් දෙකක අපිට නෝම් එකක් විදිහට අපිට ඒක දීලා තියෙන්නේ. අනිවාර්යෙන් ඒ විදිහට ගන්න ඕන. හරිද? මොකද එහෙම ගන්න ඕන ඒක මේ වෙද්දි සමාජයේ තියෙන මතයක් කියලා තමයි කියන්නේ. හරිද? ඒක එකක්. ඊළඟට මේකෙදි මේ සිස්ටමැටික් එකේ දැන් අපි කිව්වා නේද SLR එකෙන් ලියන්නේ කියලා. ඒතර අර සිස්ටමැටික් එකේ මම කලින් කිව්වා වගේ අපිට මේ වෙද්දි රෙකමන්ඩ් කරන්නෙම මම කතා කරපු හැම වෙලාවකම මට කිව්වේ සිස්ටමැටික් රිවිව් එකෙන් ලියන්න. සිස්ටමැටික් රිවිව් එක ලියන එකේ වාසිය තමයි දැන් ඔයා හිතන්නකෝ මෙටාවර්ස් කියන එකයි HR රිලේටඩ් මොකක් හරි ටොපික් එකකට ඔයා මොකක් හරි රිසර්ච් ආටිකල් එකක් හරි මොකක් හරි එකක් ලියන්න ගන්නවා. සාමාන්‍යයෙන් වෙන්නේ ඒ වගේ ආටිකල් ඒ වගේ හොයාගත්ත දැන් මෙටාවර්ස් කියන්නේ නෙක්ස්ට් ලෙවල් මේ එවලූෂන් එකක් වගේ එකක් එක්ක යන එකනේ. එතකොට ඒ වලට පබ්ලික් වෙච්ච රිසර්ච් ආටිකල් අඩුයි. එතකොට රිසර්ච් ආටිකල් අඩුයි කියන්නේ ක්‍රෙඩිටබිලිටි එක අඩුයි. ඒ කියන්නේ අර මේකේ තියෙනවනේ එක මේව එකක්. එතකොට මේගොල්ලෝ මෙතනදි බලන ස්කෝප් එක ලෙක්චරර්ස්ලා බලන්නේ බහුතර පිළිගැනීම මත අපිට ලියන්න පුළුවන් හොඳම ආටිකල් එක මොකක්ද? හිතන්න ඔයා ගන්න සමහරක් ආටිකල් වලට ආටිකල් 500ක් තියෙන්න පුළුවන්. දැන් නිකන් හිතන්නකෝ ලර්නින් ඇන්ඩ් ඩෙවලොප්මන්ට් එකත් එක්ක එම්ප්ලොයි ජොබ් පර්ෆෝමන්ස් එක. ඒකට ඔයා ගැහුවට පස්සේ Google ඉස්කෝලේ එකේ ලර්නින් ඇන්ඩ් ඩෙවලොප්මන්ට් එකට ලර්නින් ඇන්ඩ් ඩෙවලොප් how to impact learning and develop for the employee job performance. එතකොට ඔයාට එන්න පුළුවන් ආටිකල් 500ක්. සමහරක් වෙලාවට ආටිකල් 10ක්. ආටිකල් ඒ අර ඒ කියන්නේ එහෙම වෙන්න පුළුවන්. ඒතර අර ඒ වගේ ලොකු ඇනලිසිස් එකක් කරලා ගන්න එකේදී අපිට එන අපේ ඇනලිටිකල් ස්කිල් එකත් වැඩි වෙනවා එකක්. අනිත් එක ඒක අපිට සපෝට් වෙනවා අර PO අවුට්පුට් එකක් ගන්න පුළුවන්. මොකද ලොකු දත්ත ප්‍රමාණයක් ඇනලයිස් කරනවා. හරිද? එතකොට යන්න ඕක තමයි ප්‍රධානම හේතුව මේ ආටිකල් SLR එකෙන් ලියන්න. හරිද? එතකොට එතන ඔන්න ඔය කතන්දර ටික තියෙනවා. ඊට පස්සේ මේ මෙන්න මෙතන මේ සර් ලින්ක් එකක් ෂෙයා කරලා තියෙනවා මේ how to the background review your research එක. මේක අනිවාර්යෙන් බලන්න. ඒ කියන්නේ background එක review කරන්නේ කොහොමද කියලා මෙතනදී කියනවා. ඒ කියන්නේ අර මම කිව්ව නේද COVID-19 වල ඒගොල්ලොන්ට රිසර්ච් knowledge එකේ gap එකක් ආවා. ඒ gap එකට තමයි background review එක කරන්නේ. අන්න ඒක කරන්නේ කොහොමද කියලා මෙන්න මේ වීඩියෝ එක අනිවාර්යෙන් පොඩ්ඩක් refer කරන්න. හරිද? හා එතකොට දැන් ඔන්න මම කිව්වා මොකද්ද මුලින්ම කිව්වේ අපි ලියන්න ඕනේ SLR එකෙන්. ඊට පස්සේ SLR එකෙන් ලිව්වට පස්සේ අපිට ගන්න පුළුවන් මෙන්න මේ වගේ සර්චින් එන්ජින් දෙකක් ෆ්‍රී වර්ෂන් තියෙනවා. ඒක අවයිලබල් අපිට. එහෙම ගන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට කන්ටැක්ට් එකක් through ගන්න පුළුවන් නම් ඒකත් තවත් හොඳයි. ප්‍රශ්නේ තියෙන්නේ ඔය දෙකම කරන්න මේ බෑග්ග්‍රවුන්ඩ් රිවිව් එක කරන්නේ කොහොමද? මෙන්න මේ වීඩියෝ එක පොඩ්ඩක් ඒක බලන්න. එතකොට ඔයාලට දල අයිඩියා එකක් එනවා. මුලින්ම මේ වීඩියෝස් ටික බලන්න කියලා තමයි සර් එදත් කිව්වේ. එතකොට ඒකෙන් පස්සේ ඔන්න අපිට ස්ටෙප් 3 එකේ සර් අපිට මෙන්ෂන් කරනවා මේ දෙක අර ඉන්ස්ටෝල් කරගත්තට පස්සේ අර රතු පාට කරලා තියෙන මේ දෙක කරගත්තට පස්සේ ඊට පස්සේ මේකේ තියෙනවා අපි දැන් කොහොමද මේ Google ස්කෝලා එක through මේ වගේ එකක් ගන්න කියලා. හරිද? හරි. දැන් නිකන් හිතන්න workplace counseling එක සම්බන්ධයෙන් අපි ගන්නවා ආටිකල්ස් වගේක්. එතකොට මේක කරන්නේ අපි Google ස්කෝලා එකේ ගහනවා workplace counseling කියලා ගැහුවට පස්සේ ආටිකල් 500ක් විතර එනවා. හරිද? එතකොට මෙතනදී තියෙනවා මේක ඩවුන්ලෝඩ් කරන්න ඕන බිබ්ලියෝමෙට්‍රික් ෆයිල් එකක් විදිහට. බිබ්ලියෝමෙට්‍රික් ඩේටා ෆයිල් එකක් විදිහට තමයි ඩවුන්ලෝඩ් කරනවා. බිබ්ලියෝමෙට්‍රික් ඩේටා ෆයිල් එකක් කියන්නේ එතනද තියෙන්නේ කාගේද රිසර්ච් එකේ ID එක තියෙනවා, රිසර්ච් ටයිටල් එක, ඒකට කවුද ෆන්ඩ් කරේ, ෆන්ඩ් කරපු යුනිවර්සිටි එකක් තියෙනවද, ෆන්ඩ් කරපු කවුරු හරි ඉන්නවද, DOI නම්බර් එකක් තියෙනවද, ඔන්න ඔය කියන ඩීටේල්ස් ටික එනවා එක ෆයිල් එකකට. ඔය බිබ්ලියෝමෙට්‍රික් ඩේටා ෆයිල් එකක් කියන්නේ ඒකට. එතකොට මේක වෙන්නේ දැන් අපි කිව්වනේ ආටිකල් 500ක් විතර. අපි කියමු ආටිකල් 500ක් විතර ආවා කියලා. ওই 500ටම අදාළව ඔය බිබ්ලියෝමෙට්‍රික් ෆයිල් එක ගන්න පුළුවන්. හරිද? එතකොට මේ බිබ්ලියෝමෙට්‍රික් ෆයිල් එක අරගෙන ඒක එක්ස්පෝර්ට් කරනවා මැන්ඩලින් හරි අර අපි කිව්ව software දෙකට reference management software දෙකට. ඒකට මේ කරන method එක තමයි මෙන්න මෙතනින් දාලා තියෙන්නේ. මෙන්න මේ විදිහට ගිහිල්ලා මේක ෆයිල් එක දාන්න අර ආටිකල් 500. එතකොට අර සමරයිසේෂන් එකක් සමරයිස් එකක් ගන්න පුළුවන් අපිට මේ අපේ ෆයිනල් අවුට්පුට් එකේ. එතකොට මේ SLR එක අපිට approve කරන්නෙම SLR එකක් කරනවා නම් approve කරන්නෙම quantitative data. qualitative ගන්න එපා කියලා තමයි අපිට කියන්නේ. එතකොට qualitative ගත්ත ගමන් අර මම කිව්ව narrative review එකට මේක යනවා. එතකොට මේ අර එතන කේස් එක තියෙන්නේ එපා කියලා නැහැ. අපිට කරන්න පුළුවන්. අර ප්‍රශ්නේ තියෙන්නේ socially acceptable කියන
කේස් එක තමයි පොඩ්ඩක් එතනදි අපිට ගන්න තියෙන පොයින්ට් එකට තියෙන්නේ. මොකද අර ආටිකල් දෙක තුනක් ඇනලයිස් කරන්න ඇත්තටම ඇනලයිස් කරලා SLR එකක් දෙන්න අමාරුයි කියන එක තමයි සර්ලා මතේ ඉන්නේ. මම දන්නේ ඒක ඇත්තටම කොහොමද වෙන්නේ කියලා. මම හිතන්නේ ඒක තමයි එතනදි අදහස් කරේ. ඒ කියන්නේ ඒගොල්ලෝ කරන්න හදන්නේ අපේ ඇනලිටිකල් ස්කිල් එක ඉන්ක්‍රීස් කරන්න අර ලොකු රිසර්ච් ආටිකල් ගොඩක් අරගෙන ඒකේ තියෙන ගැප් එකට මොකක් හරි සොලියුෂන් එකක් අරගෙන යුනික් අයිඩියා එකක් එළියට එයි කියන එක තමයි ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන්නේ. හරිද? එතකොට ඔන්න ඔය ටික තමයි එතන කියන්න තියෙන්නේ. හරි. එතකොට මේ C1 ෆෝම් එකට අපි චුට්ටක් යමු. C1 ෆෝම් එක මෙන්න C1 ෆෝම් එක. C1 ෆෝම් එකේ මෙන්න මෙතන තියෙනවා මේ තියෙන මේ ග්‍රාෆ් එක තමයි මේ ආටිකල් ඉන්ක්ලූෂන් ක්‍රයිටීරියා කියලා තියෙන්නේ. ඒකෙදි සර් කියනවා මේකේ මේ ටික ප්‍රිෆර් කරන්න ඕන සබ්ජෙක්ට් ඒරියා එක අපිට ගන්න පුළුවන් අවශ්‍ය විදිහට ලැන්ග්වේජ් එක ඔය ටික තියෙනවා. හරිද? එතකොට මේ ඊළඟට මේ ඩයග්‍රෑම් එක ආටිකල් ඉන්ක්ලූෂන් ප්‍රිස්මා ඩයග්‍රෑම් අර මං කිව්වේ ප්‍රිස්මා ඩයග්‍රෑම් එකේදී වෙන්නේ දැන් ඔයා හිතන්න අපි ඩේටාබේස් දෙකක් අපි යූස් කරනවා කියලා කිව්වනේ. දැන් මෙතනදී මේ ස්කූප් එක lens.org කියලා තියෙනවා දෙකක්. මේ දෙකෙන්ම හිතන්න ආටිකල් 400 ආවා කියලා. එතකොට මේ 400කින් ඇවිල්ලා අපි මේ 400 තුල ඩුප්ලිකේට් දැන් ඕනම එකක වෙන්න පුළුවන්. දැන් ඔයා Google එකේ ගහනවා සමහරක් වෙලාවට how to impact for the organization behavior මොකක් හරි එකක් ගහනවා. එතකොට ඒක එන තොරතුරුයි ඔපෙරා මිනි හරි Firefox හරි searching engine එක ගහලා ගන්න තොරතුරුයි කොච්චර කොහොම කිව්වත් වෙනස් වෙනවා. නමුත් තැන් කිහිපයක හරි සමාන දේවල් එනවනේ. එතකොට ඔන්න ඔය අර ඩුප්ලිකේට් වෙන ප්‍රමාණයට දේවල් එනවා නම් අපි ඒ ටික අයින් කරනවා. හරිද? දැන් 400 ආවා ඩුප්ලිකේට් වුණා ෆයිල්ස් මොනවා හරි data 100ක් ඒ 100 අයින් කරනවා. ආටිකල් 1000න් සමහරක් වෙලාවට ආටිකල් 100ක් එතනින් අයින් කරනවා. හරිද? එතකොට අර සමහරක් වෙලාවට ඔතන තියෙනවා එකම අයිඩියා එක. දැන් එක කෙනෙක් කියපු එක ඒ විදිහටම තව තැනක තියෙනවා නම් ඒකත් අපිට අරන් වැඩක් නැහැ නේ. මොකද ඒ හැම තැනකම වෙන්නේ ඩුප්ලිකේට් වෙන එක තමයි. හරිද? ඊළඟට සහ ඔතනදී ඔන්න ඔය කියන කරුණු දෙක තමයි තියෙන්නේ. එතකොට මේ විදිහට අපිට මේක හදාගන්න පුළුවන්. දැන් මේ එක්ස්මේදී එක්ස්ලූඩ් කරන අයිටම් මොනවද? අපි මෙතන මේ දීලා තියෙන බුක්ස් කියන ඒවා එක්ස්ලූඩ් කරනවලු, කන්ෆරන්ස් කියලා තියෙන ඒවා එක්ස්ලූඩ් කරනවලු. අර ඒ වගේ දැන් මෙතන මේගොල්ලෝ ක්‍රයිටීරියා වගේක් දීලා තිනවා. මෙන්න මේවා ගන්න එපා. එතකොට රිසර්ච් ආටිකල් කියලා යනවා ඒවා විතරමයි ගන්න ඕන. බුක්ස් ගන්න බෑ, බුක්ස් වල චැප්ටර්ස් ගන්න බෑ, ඩිසර්ටේෂන් ගන්න බෑ, කන්ෆරන්ස් ගන්න බෑ, ප්‍රොසීඩින්ග්ස් ගන්න බෑ කියලා අන්න එහෙම එතන කතන්දර කීපයක් දීලා තියෙනවා. එතකොට අර අපි එක්ස්ක්ලූඩ් කරන ඒවා ඉන්ක්ලූඩ් කරන ඒවා එතනදී පොඩ්ඩක් අපි පොඩ්ඩක් මම කියන්නේ මේ ඒ ගැන අවධානය දෙන්න ඕන. එතකොට ෆයිනල් අවුට්පුට් එක ඔන්න ඔය කියන විදිහට තමයි ඕකෙන් වෙන්නේ. මම හිතනවා පොඩ්ඩක් එතකොට දැන් වෙබ් ඔෆ් සයන්ස් කියලා WOS වෙබ් ඔෆ් සයන්ස් එක ගැන කිව්වා සර්. එතකොට එතනදී වෙන්නේ දැනට තියෙන අර සාමාන්‍යයෙන් කොලිටි එක ගත්තොත් ඒ කියන්නේ මල්ටි පබ්ලිෂර් හොඳම DB එක වෙබ් ඔෆ් සයන්ස්. දැන් අර ඒ වගේ එකකට ඇක්සස් කරන්න පුළුවන් නම් ඇත්තටම හොඳයි. ප්‍රශ්නේ තියෙන්නේ අපිට තියෙන ඒවත් එක්ක ටිකක් අමාරුයි. හරිද? මම හිතනවා ওই ටික ඔයාලට සපෝට් එකක් වෙයි කියලා. ඒතර අර දැනට නිකන් දල අයිඩියා එකක් තියාගන්න. මේක කොහොමත් අර දාපු වොයිස් එහෙමත් නැවත නැවත අහන්න මට තේරිච්ච විදිහට මම මේ කිව්වේ. SLR එකෙන් අපි ලියන්න ඕන. SLR එකෙන් ලියනවා නම් අනිවාර්යෙන් database දෙකක තොරතුරු ගන්න ඕනේ. ඒක norm එකක්. ඒක free version එකකින් ගන්නවද තමන්ට තියෙන contact එකකින් ගන්නවද කියන එක ඒ කෙනාගේ perspective එක අනුව සහ පුළුවන් තරම් ආටිකල්ස් ගන්න ප්‍රමාණය වැඩි කරන්න අර බිබ්ලියෝමෙට්‍රික් ෆයිල් ප්‍රමාණය අරගෙන ඒකේ අනුව එක්ස්ක්ලූඩ් කරන ඒවා ටික එක්ස්ක්ලූඩ් කරන්න ඩුප්ලිකේට් වෙන ඒවා ටික ඩුප්ලිකේට් කරන්න ඒ අනුව ෆයිනල් අවුට්පුට් එකක් ගන්න පුළුවන්. එතකොට අර අපිට හැම තැනකම තියෙනවා දැන් මේ ඔය රෙෆරන්ස් මැනේජ්මන්ට් සොෆ්ට්වෙයාර් දෙකට දැම්මට පස්සේ අර එන ආටිකල්ස් ප්‍රමාණය එතනින් එයා ගැප් එක අයිඩෙන්ටිෆයි කරනවා. ෆයිනලි මෙන්න මෙහෙමයි වෙන්නේ. මෙන්න මෙච්චර ප්‍රමාණයක එකක් තියෙනවා. එතකොට ඒ අඩු වෙච්ච එක අර කියන රෙෆරන්ස් මැනේජ්මන්ට් සොෆ්ට්වෙයාර් එක through දාගත්තට පස්සේ යා දෙනවා මෙන්න මේක තමයි ෆයිනල් එක. අපිට පුළුවන් ඒ අවුට්පුට් එක AI එකට ෆීඩ් කරන්න මෙන්න මෙහෙමයි අපිට මේ මම මෙන්න මේ දේවල් ටික ගත්තා. ෆයිනලි මම රෙෆරන්ස් මැනේජ්මන්ට් සොෆ්ට්වෙයාර් එකක් through ගත්තා. මට ආවේ මේක මට මෙන්න මේකට මොකක් හරි ඕවර්විව් එකක් දෙන්න කියලා කියන්න පුළුවන්. එතකොට එයා කරන්නේ ඒ ෆයිනල් සමරි එක දන්නවනේ අපි කියනවනේ ප්‍රිස්ම එකෙන් ගත්තා ස්කොල එකයි ළඟට ලෙන්ස් ORG එකෙන් අරගෙන data මෙච්චරක් ගත්තා. ඒකෙන් එක්ස්ක්ලූඩ් කරා මෙච්චර. ඒ එක්ස්ක්ලූඩ් කරපු data ටික මෙතනට ආවා. මම මෙච්චර ප්‍රමාණයක් ෆිල්ටර් කරලා තිනවා.
ඩුප්ලිකේට් වෙච්ච ෆයිල් මෙච්චරක් අයින් කරලා දෙනවා. ෆයිනලි මට රෙෆරන්ස් මැනේජ්මන්ට් එක සොෆ්ට්වෙයාර් රෙෆරන්ස් මැනේජ්මන්ට් සොෆ්ට්වෙයාර් එක through දුන්නේ මෙච්චර දෙයක්. මේක ගැන මට ඕවර්විව් එකක් ඕන. ඒක තමයි ඔන්න අපි ලියන්න ගන්න. එතකොට මෙතනදී ලියන විදිහ මෙන්න මෙතන පල්ලෙහාට මේ දැන් ඔන්න මෙතන තාව කතන්දර ටිකක් තියෙන මේ ඉන්ස්ටෝල් කර මේ මෙතන මේ දීලා තියෙන ඉන්ස්ටෝල් කරගන්න එක සොෆ්ට්වෙයාර් එක. ඊළඟට මේ ලිටරචර් රිවිව් එක Google ස්කෝලර් එකෙන් හොයන විදිහ සම්බන්ධ වීඩියෝ එක මෙතන තියෙනවා. මේ Google ස්කෝලර් එකයි Lenso.org එකයි. එතකොට මේ වීඩියෝස් දෙක බලුවාම මේකේ සම්පූර්ණ අයිඩියා එක එනවා. අන්න මේ ඉතින් if you have a database access අර මං කිව්වේ තමන්ගේ කන්ටැක්ට් එකක් මත එකක් තියෙනවා නම් එයාට මෙන්න මේ වීඩියෝ එක රිෆර් කරා නම් එයාටත් අයිඩියා එක එනවා. ඒ ටික ඔක්කොම දාලා තියෙනවා. ඊට පස්සේ අපි ලියනවා නම් ලියන්න ගන්න විදිහ මෙන්න මේ තියෙන ආටිකල්ස් ප්‍රමාණයක් තියෙනවා. මේ ආටිකල්ස් 10 ෆෝමැටින් අර කියන්නේ ෆෝමැටින් වල වෙනසක් නැහැ. දැන් හිතන්න table of content, literature review, introduction ඔහොම යනකොට ඒ අපිට මෙතන මේ ටික දාලා තින්නේ කොහොමද ෆෝමැටින් එක හැදෙන්නේ ආටිකල් එකට. එතකොට අපිට මේක බලාගත්තා. මේ තියෙන ලින්ක් එකෙන් අනුව ගිහිල්ලා ඒ අනුව අපිට අර එන ෆයිනල් අවුට් මේ රිපෝට් එක අපිට මේකට මේ එක්ස්පෝර්ට් කරන්න පුළුවන්. ඊට පස්සේ ඉතින් අපිට කරන් තියෙනවා රිපෝට් එක ෆයිනල් කර ගැනීම තමයි. ඒ ටික තමයි මෙතන තියෙන්නේ. අර හැම වෙලාවකම බලන්න ඕන අපි ගන්න මේ රිසර්ච් ප්‍රොබ්ලම් එක අයිඩෙන්ටිෆයි කරගත්තට වැඩක් නැහැ. ඒකට අදාළව කොච්චර ප්‍රමාණයක ඩේටා මේ වෙද්දි ඉෂුව වෙලා තියෙනවද සහ ඒ කට්ටිය ඒ රිසර්ච් එකට ගත්ත තැන්වල ඒගොල්ලෝ දැන් නිකමට හිතන්නකෝ එක රිසර්චර් කෙනෙක් කරලා තියෙනවා මැනුෆැක්චරින් සයිට් එකට. එයා රිසර්ච් ගැප් එකේ ලියනවා මම එම්පලෝයි බිහේවිය එක ගැන ලියලා තියෙන්නේ මැනුෆැක්චරින් සයිට් එකේ පැත්තකට විතරයි. ගැප් එකේ යා ලියනවා මම සර්විස් සයිට් එකට කරලා නැහැ. අන්න එතකොට අපිට ගන්න පුළුවන් සර්විස් සයිට් එකේ කතන්දරේ Google ස්කෝලර් එකට ෆීඩ් කරනවා. Google ස්කෝලර් එක ඊට පස්සේ දෙනවා ඒ වෙද්දි මොනවද සම්පූර්ණයෙන්ම කරලා තියෙන ආටිකල්ස් ටික මොනවද 1500ක් දෙන්න පුළුවන්. ෆයිනලි අපි ඒක අර බිබ්ලියෝමෙට්‍රික් ටයිප් එකට ගන්නවනේ. ඒතර ඒ ගන්න ඔක්කොම වීඩියෝස් ටික මෙතන තියෙනවා. ඒක මම අර ඒක පැහැදිලි කරන්නේ නැහැ. මොකද අර සර් කරපු වීඩියෝස් ටික අපිට කොහොමද ඒක බලන්න වෙනවා. ඒක බැලුවට පස්සේ කොහොමද ඒක ගන්නෙ? ඒකේ ෆයිනල් අවුට්කම් එකක් එන මම අර මෙතනදී පොඩි ගයිඩන්ස් එකක් දෙන්න කියලා හිතුවේ මට තේරිච්ච විදිහට. එතකොට අර හැම වෙලාවකම බලන්න ඕන අර වගේ ගැප් එකකට ඒගොල්ලෝ කොච්චර පාත් එකක් අල්ලලා තිනවද? සමහරක් තැන්වලදී ඒ ගැප් එක ඒගොල්ලෝ ඕවර්කම් කරලාද? ගැප් එක ඕවර්කම් කරලා නැති තැන තමයි අපිට පොයින්ට් එකක් එන්නේ. හැම වෙලාවකම මේක මතක තියාගන්න. එතකොට ගැප් එකක් එනවා කියන්නෙම එතකොට අපිට එතනින් හදන්න පුළුවන් අපිට අලුත් පාත් එකක්. ඒ පාත් එක අනුව අපිට යන්න පුළුවන් ඉස්සරහට මේ දින රෙෆරන්ස් මැනේජ්මන්ට් සොෆ්ට්වෙයාර් through use කරගෙන දීපු ගයිඩ්ලයින්ස් යටතේ අපිට සම්පූර්ණ කියන්නේ අර PO outcome එකක් ගන්න පුළුවන්. මොකද අර මේක AI එකට දාලා ගන්න බෑ. දැන් මම කිව්වෙත් මෙතන අර අපේ ෆයිනල්ම ඕවර්විව් එක AI එක through දාලා ගන්න පුළුවන්. එහෙම නැතුව සම්පූර්ණ ප්‍රොසෙස් එක AI එකට දාලා අරගන්න එකෙන් තේරුමක් නැති කියන එක තමයි මට නම් හිතෙන්නේ. එතකොට මේ අර හැම දෙයක්ම මෙතන ඒකේ පැහැදිලි කරලා තියෙනවා. එතකොට අර මේ කියන ටයිප් එක එතකොට මම මෙතන හොඳට මතක තියාගන්න ඉන්ස්ටෝල් කරගන්න දැන් අපිට ඉන්ස්ටෝල් කරලා නැත්නම් මේ දෙක ඉන්ස්ටෝල් කරගන්න වෙනවා. Mendeley එකයි Zotero එකයි. ඊට පස්සේ search engines දෙක use කරන විදිහ ඊළඟ YouTube link එකේ තියෙනවා. ඊට පස්සේ ඒක ගන්න ඒවා කොහොමද අපි ෆීඩ් කරන්නේ? ආටිකල්ස් ටික අරගෙන ඒක Prisma මේකට දාලා ඉම්පෝට් කරන්නේ කොහොමද? ඒක මොනවාද? මැන්ඩලින් එකට හරි Zotero එකට හරි යනවද? ඒ ටික කියලා තියෙනවා පිළිවෙලට. අපිට තියෙන්නේ මේ වීඩියෝස් ටික රිෆර් කරන්න. වීඩියෝස් ටික රිෆර් කරාට පස්සේ අපිට සම්පූර්ණ අයිඩියා එක එනවා ඔළුවට. ෆයිනලි අපිට ඊට පස්සේ ඒ තොරතුරු ඔක්කොම ගත්තාට පස්සේ මෙන්න මේකට අදාළව තියෙන කරුණු ටික ගන්න පුළුවන්. මම හිතන්නේ ඔයාලට තේරෙන්න ඇති. මම කතා කරා පොයින්ට් 10ක්. එකක් රිවිව් එක ගැන කිව්වා. ප්‍රොබ්ලම් එකක් ගැන COVID-19 එක අරන් කිව්වා. Prisma එක ගැන පැහැදිලි කරා. ඊට පස්සේ ඇක්සස් ගන්න පුළුවන් බැරි කතන්දරේ කිව්වා. ඒ කියන්නේ අපිට තියෙන කන්ටැක්ට් එකක් මත ගන්න කියන එක. ස්කෝලර් එකයි Lenso.org එක ගැන කතා කරා. ලිටරචර් රිවිව් එකේ norm එක අපි කිව්වා database දෙකක් කතා කරන්න ඕන. ඊළඟට සිස්ටමැටික් එකේ වැදගත්කම එකක් ප්‍රධානම කැරක්ටරිස්ටික් එක තමයි consistency එක. ඊළඟට කොහොමද Google ස්කෝලර් එකට මේ වගේ උදාහරණයක් දාලා ආටිකල්ස් ටික අරගෙන ඒක වැඩේ කරගෙන යන්න කියලා පොඩ්ඩක් කතා කරා. බිබ්ලියෝමෙට්‍රික් ෆයිල් එකේ process එක ගැන කිව්වා. එතකොට ඒක බලන්න බිබ්ලියෝමෙට්‍රික් ෆයිල් එකේ process එක තියෙන වීඩියෝ එක තියෙනවා අතන සර් අප්ලෝඩ් කළා. ඊළඟට C1 ෆෝම් එක අපි කතා කරා. C1 ෆෝම් එකේ තියෙනවා කිව්වා අපි මොනවාද inclusion of the criteria ටික තියෙනවා. Prisma diagram එක තියෙනවා. ඒ අනුව අපේ ෆයිනල් රිපෝට් එක ඩෙවලොප් කරගන්න පුළුවන්. ඔන්න ওই ටික තමයි. තව මොනවා හරි මට මිස් වෙච්ච මොනවා හරි දැන් ඇති අනිවාර්යෙන්ම
ඒවලට මම ආයෙහෙමනොත් වීඩියෝ කීපයක් හරි වොයිස් එකක් හරි මොකක් හරි දාන්න. මම හිතනවා කට්ටියට මේකෙන් ප්‍රයෝජනයක් වෙන්න ඇති කියලා. මේ හරි එහෙනම් තව වීඩියෝ එකක් අපි දාලා බලමු මේ මිස් වෙන තැන් ඒවා ටික කතා කරගමු. ගැටලුවක් මොකක් හරි තිබුණොත් අපි කට්ටිය කතා කරගමු. මට තේරෙන විදිහට තමයි මම මේක දැම්මේ. මම හිතනවා